නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ මාතරං පිතරං වා මච්චෝ ධම්මේන පෝසති තායනං පරිචරියාය මාතා පිතුසු පණ්ඩිතා ඉදේචනං පසංසන්ති පිච්ච සංගේ පමෝදති යම් මිනිසෙක් මවත් පියත් දැහැමින් පෝෂණය කෙරේද මව්පියන් කෙරෙහි වූ එම මෙහි හේතු කොටගෙන පඬිතේ ඔහුට මෙලොවින් ප්‍රශංසා කළෙත් හෙතෙම පරලොවේදී සුගතියේදී සතුටු වෙති. මාතු පෝෂක සූත්‍රය සංයුක්ත නිකාය. වැඳගෙන උතුම් තෙරුවන් මුදුන්ගෙන හිමි කොට දෙමින් කාටත් බණ ආසන පින කවි බණ තුලින් සාදහම් රස මිහිර දෙන අද මම කියන් නිමි මාපිය ගුණය ගැන සමුදුරු සාදීසි ගුණ ඇති මුත් ඉතිරියාන මහ බඹුවාගේ මෙයි කීවත් මුනිදු බණ විමසා බලත හොත් නිසිලෙස කරුණුගෙන දුක්ගිනි විඳිති මාපියෝ ආද ඇතැම් තැන බුදු බණ විනා නැත ලොව හිත හදන බණ ඇසුත් දහම් මතු වේයයි සසර පින එහින්දාම දෝතනත් මුදුන්ගෙන අද කවි බණට යුග දේශවන දේවනු මැන තෙරුවන් ගුණය ශ්‍රද්ධා සිතින් අභිවන්දනය කරමින් අද දින කාව්‍යමය ධර්ම දේශනාව තුළින් ඔබට මා කියා දෙන්නට සූදානම් වන්නේ සසර පැතූ පැතුමක්සේ අපට හමු දරුවන්ගේ ලෝකයේහි හිරු සඳුසේ බබලන මාපිය ගුණී අසිරිය පිළිබඳවයි. මහ බඹ ගුණ දරන බුදු වන්නට පෙරම් පුරන උතුම් මාපිය ගුණය අසන්න මෙසේ සමන්පත් ශ්‍රද්ධාවෙන් යුතුව පිබර කොටගෙන මෙසේ සාදුනාදයක් පවත්වමු. සෙනෙහසක් සිත දරා පරදවන සඳහිරු
දස මාසක් කුස දරා අප ලොවට බිකිරු දෙමින් ජීවය සොඳුරු අපව ඇති දැඩි කෙරු දෙවිවරුන්මය ලොවට පින්වන්ත මව්වරු සක් දෙවිඳු සේ අසිරි සදා දුන්නො මසුරු ගත සවිය දන් දුන්න නිරිදු සේවෙසතුරු සිව්වරම් දෙවිවරුන් විලස රැකවල් කෙරු දෙවිවරුන්මය ලොවට පින්වන්ත පියවරු සැපත නිබඳව පැතුව දරුවනට සොමියුරු මුහුණ සරසාගන්න මදහසින් පියකරු දෙතනේ රස කිරි පෙව්ව හදවතින් නොමසුරු බුදු වේවි මතු දිනෙක පින්වන්ත මව්වරු බුදු වේවි මතු දිනෙක පින්වන්ත මව්වරු මහ බඹුන් යයි දෙසුව ලෝතුරා මුනිවරු මෙත් සිතින් පරදවන ලොවෙහි සත් සමුදුරු වනස්පති රුකක් සේ සෙවන සැදු නිරතුරු බුදු වේවි මතු දිනෙක පින්වන්ත පියවරු බුදු වේවි මතු දිනෙක පින්වන්ත පියවරු පින්වතුනි මාපිය ගුණය මෙසේ අනන්ත අප්‍රමාණ වන බව ලෝතර බුදුරජාණන් වහන්සේ විවිධ තැන්හි දේශනා කොට ඇති බව අප දන්නා කරුණක්. ලෝව බුදු වන්නට අප මහා බෝසතාණන් වහන්සේටද පළමු විවරණය ලබා දෙන ලද්දේ ආදරණීය මෑණියන් විසින්. එදා වෙළඳ නාවිකයෙකු අප මහා බෝසතාණන් තම මවත් සමග නැව පෙරළී මුහුදුබත් වූ කල්හි ඇයව කරමත හිඳුවාගෙන දින 7ක් පුරා සමුදුරු තරණය කළ අයුරු අපි පළමුව සිහිපත් කරමු මෙසේ. නැවකට නැගී රන් කහවණු සොයාගෙන තම මව සමග සොම්නස සිත තරාගෙන වෙළඳාමකට යන විට දුර ගෙවාගෙන විපතක් වුණා සෑම ජීවිත නසාගෙන බෝසත් නිදා තම අම්මාව සොයාගෙන ඇය බේරනා අදහස සිත තරාගෙන මව අත් නොහැර යන අදහස සිතාගෙන කළ දේ මතක ඇති පැතුමන් පතාගෙන තම මව එදා
කරමතු පිට තබාගෙන සත් දින පුරාවට ගොඩ බිම සොයාගෙන පිහිනා පැමිණි දාවීරිය දරාගෙන විවරණ ලැබුව හැටි ඉනුමැන ආසාගෙන මට මහමෙරක් වාගේ මෙයි මාගේ පුතේ නුඹ පින් කඳකි ආදර රත්තරන් පුතේ මේ මගේ පැතුම ඒක ඊතකින් පාතමි පුතේ බුදු වීමටත් නිවනට මග කියනු පුතේ පිංගුතුනි එදා අම්මාගෙන් බුදුවන්නට පළමු විවරණය ලබාගත් අප මහා බෝසතාණෝ සම්බුද්ධත්වයට පත්ව තම මවත් පියත් සසර සයුරින් එතර කරන්නට යෙදුණා. ඒ උන්වහන්සේගේ මාපිය උපස්ථානය එසේ වුවත් භාග්‍යවතුන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පරම පවිත්‍ර වූ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් සංස්කෘතික වූ මේ ධර්මදීපය නම් අප රටෙහි අද අසන්නට දකින්නට ලැබෙන්නේ හදවත් කම්පා කරවන සිදුවීම. දිනෙන් දින ඉහළ යන මාපියනට සිදුවන මේ නොමනා ක්‍රියාවන් අතරින් හද කම්පා කරවන සිදුවීම අසා බලන්න ඔබත් සමන්පත් ශ්‍රද්ධාවෙන් යුතුව විවර කොටගෙන සාදුනාදයක් පවත්වමු.